ආනේ වෙලාව රෑ 12යි. කොරැල්ල කනත් පොඩි සීතලකුත් තියෙනවා. ඒ වුණාට මාර ජොලියන්නේ. මට නිකන් හිතෙනවා සින්දුවක් කියන්න ඕනි කියලා. කුසුමට ලං වී රොන් ගන්න බඳුරුන් ඈතට ඉගිල ගියා. අමු සොහොනේ ඔහේ සැලෙන තනි උණු කුසුමයි මා. අනේ චූට පේනවද දන්නේ? අමු සොහොනේ ඔහේ සැලෙන තනි උණු කුසුමයි මා. අඩෝ! කවුද අනේ අඩෝ කියන්නේ? කවුද යකෝ තනි උණු කුසුම? අනේ කවුද ආපෝ? කවුද කුසුම? කවුද ආවේ? කවුද උඹ? අපි තමයි අයියා මං තමයි කුසුම අයියා. මේ ළඟදී තමයි ආවේ. අනේ ඊයේ පෙරේද මැරුණේ. ඔය ඉස්සෙල්ලා කිව්වා උඹ නංගි බබෙක්ද ගෑනුද පිරිමිද අතර මැදද? ඒ වහන්න එපා අයියා. ලැජ්ජ හිතෙන කතා අහන්න එපා. කවුරුනත් මිනිස්සුනේ. කවුද නම? මගේ නම අයියා ඉස්සර මම ගමෙන් එනකොට කුස්මා දේවී. ඊට පස්සේ කොළඹට ආවට පස්සේ දේවි කියලානේ අයියා කිව්වේ. ඉස්සෙල්ලා මට කතා කරේ අයියා ඔන්චිරි පදින්න දෙපාද? එපා පදින්න එපා. පදින්න නැතු කියන්න. අයියා මට ඉස්සෙල්ලාම කතා කරේ රුක්මනී දේවිට අයියා රුක්මනී දේවිට එන්න කියලා. හා ඉතින් ඊට පස්සේ එතනට ගියාට පස්සේ අයියා මම මෙහෙමයි වට ඇත්තම කියනවනම් මම අයියා බ්‍රයිඩල් කර හිටියේ අයියා. ඔය දෙරණෙත් මල්බර දෙරණේ උදේට බ්‍රයිඩල් ෂෝ කරේ මං තමයි. අයියෝ ඊට පස්සේ අයියා මට එක මගුල් ගෙකට ගිහිල්ලා මම බ්‍රයිඩ් වන්දලා ඔක්කොම කරද්දි එකපාරට මනමාලෙන් මට කැමති වුණා. මල කිව්වේ. ඊට පස්සේ අයියා මාතර පැත්තට මාව එක්කගෙන ගිහලා මට කිව්වා ඔයා රුක්මනී දේවී වගේ ඔයා රුක්මනී දේවිට ඇක්ට් කරන්න ඔයා රුක්මනී දේවිට රංගපාන්න කියලා. ෂෝක් නේ බං. මාර ප්‍රශ්නේ උනේ ටික ගිහිල්ලා තමයි අයියා මේ පස්සට දේවි කියලා ආවේ. මාර ප්‍රශ්නේ. ඇයි එහෙම කළේ මොකද්ද? ඒ කියන්නේ ඊට පස්සේ මනමාලයාගේ මනමාලියෝ ටික ඔක්කොම ඇවිල්ලා අයියා එකපාරට මට ගහලා කළා මේව කරා එකපාර කොළුවට ගැහුවා මතකයි ඊට පස්සේ මෙතන තමයි මා. අයියෝ ඔබට මොන මගුලක් බං. ඒක තමයි අයියා කවුද කියන්නේ? හරි අයියා ප්‍රශ්නේ මම කියන්නේ. අයියා හේටියට වඩා හොඳ මේ ඉන්නවා කියන එක ඔයාගේ ඇඟ දැක්කම පිස්සු හැදෙනවා. හරි හැටලා ඉඳපන්. ඔව් තමන්නේ. ඔයා කවුද අයියේ? ඔබට දැනගන්න මොනද මං කවුද කියලා? ඔව් කියන්න අයියා. මල්ලි මම හොඳ චණ්ඩියෙක්. අයියා මල්ලි නොකියවත් කමන්නේ. මල්ලි නංගි බබා මම හොඳ චණ්ඩියෙක්. ඔබ දන්නවද ලංකාවේ චණ්ඩි සේරම මං ආශ්‍රය කරලා තිනවා. කවුද? ඇට චමින්ද, ඇට සුමින්ද, වම්බොට්ට, පාල්ලැටය, පලත්තර ජකත්, පොරොරු සමන්, ආමි ජනේ, ආමි සුරංග, කඩවත නිහාල්, එතකොට සොත්ති උපාලි, අතකොටා. එතකොට මේ සේරම මං ආශ්‍රය කරෝ. එතකොට ඒ අතින් ඔයා කවුදන්නේ? මල්ලි දැන් දන්නවද? එතකොට අපේ ලොකු අයියා වෙලේ සුදා. ආනේ. වෙලේ සුදා. ආව්. එතකොට මගේ පොඩි මල්ලි වෙලේ කොකා. ඔයා කවුද? කුරල්ලෙන් අහලා බලන්න මම පී කොකා. පී කොකා? ඔව් පී කොකා මට කියන්නේ. පී කියන්නේ මොකක්ද අයියා? පී කියන්නේ මල්ලි පාලං කොකා. පාලමුඩ මොනවද කරන්න කියන්නේ? ඒකනේ මල්ලි මම කළුතර පාලමුඩ වහලා ඉන්නවා. එතකොට ගාමන්ට් වල ළමයි ලස්සන චේන් දාන් යනවා. මම කොකා බලන් ඉන්නවා. කොකා බලන් ඉඳලා එලිම චේන් එක ගත්තා. පියඹුවා. ඊට පස්සේ ආතල්ලේ ඉන්නවා මෙතන. එහෙමද? අයියා කොක්කු ජරා කරම්න මාර ගඳ අයියා. ඒකයි. ඔව්. ඔය අයියා කොක්කු තනි කකුලෙන් හිටන් ඉන්නේ කියන්නකෝ. කොක්කු තනි කකුලෙන් හිටන් ඉන්නේ මොකද අයියේ මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එක දවසක් මමත් යනකොට කොක්කු ටික ඉන්නේ තනි කකුලෙන් හිටන් ඉන්නේ. යකෝ කොක්කු තනි කකුලෙන් ඉන්නේ කොකාගේ කකුලේ කල් කැලුමක්. නෑ දෙම්බන්ට බයයිනේ බං. යාර කවුද එන්නේ භීෂණී කවුද භීෂණී? පුතුන් රාජුන් කරන්හා ලොලි මේ කවුද මේ භීෂණී? පිස්සු ඇදෙනවා. මාරයි. කවුද මේ නංගි? යා. ඔයා කවුද? අනේ අයියා මාව දන්නේ නැද්ද මෙච්චර දවස් කනත් ඉඳලා? මොහිනී. මේ බබා පොඩක් කල්ල ගන්නවද සාරිය හදා ගන්න ඕන. නංගි මේ බබෙක් කොහොමද? අනේ පා මේ ළමයාත් වැඩි වෙලා ඉන්නේ කවුරුත් ගන්නෙත් නැහැ. මේ ළමයවත් දී ගන්න බැරුව ඉන්නේ. දැන් මොකද්ද මගෙන් කරන්න ඕන? සාරිය පොඩක් හදන්න. සාරිය හදන්න? මේ දරුවා අතර ගන්න. දරුවා ගන්න බෑ මස් නංගිගේ සාරිය විතරක් හදන්න. කමන්නේ නැත්තක් කනේ. අයියා යාගේ සාරිය අතර ගම මම වගේ සරම ගන්නද? කොහෙද අල්ලන්නේ? කොහෙද යකෝ අල්ලන්නේ? ඉතින් අයියා වගේ සරම පැත්තට ගිහිල්ලා වගේ දැක්කේ ඒකයි මම බැලුවේ පොඩක් හදන්න. මගේ එක මං හදාගන්න පැත්තකට ලයිනේ. නෑ යාගේ සයිඩ් එකට ගිහිල්ලා වගේ දැක්කේ. බලන්න යන්න මෙන්න නංගි දැක්ක. ඒ පාර මේ කවුද මේ? මොකදනේ?
කවුද? ඔබ කවද්ද පොරල්ල කරත්ත ගාවේ? අයියා. ඔව්. මන් නිලියක්යි. නිලියක්. අනේ නංගි මම පිච්චර් පටි හරි ආස මම රසිකෙක්. ඒ කවුද නංගි නම? අයියා මම ගමෙන් තමයි අයියා ආවේ. ඔක්කොම ගාමෙන් තමයි එන්නේ. මේ ස්ක්‍රිප්ට් එකේ නම වෙනස් කරා. මොකද්ද නම වෙනස් කළේ මොනවද? ඇඳට වඩා බිම හොඳයි කියලා. චා බිම සීතලයි නියමයිනේ. මට වඩා බිම හොඳයි. ඉතින් ඔබ රඟපෑවද නංගි? මමත් ඉතින් ගමෙන් කිව්ව ගමන් බිම මෙහෙම දිගා වුණා. වාව්. අයියා කියන්නේ. ඇඳට වඩා බිම හොඳයි. ඔව් හරි සනීපයි ඉතින් අපි. අධ්‍යක්ෂක මාර මිනිහෙක් නුව ඇවිල්ලා. අදට වැඩිය හොට හොඳයි ඇඳට වඩා බිම හොඳයි. ඔව් ඇති. ඊට පස්සේ මොකද්ද නංගි උනේ? නෑ අයියා ඇත්තටම බිම සනීපයිනේ මමත් ඒක දන්නවනේ ඉතින් අපි දුප්පත් නේ. ඊට පස්සේ? ඉතින් අයියා කියන්නේ මම මෙහෙම බිම දිවිකා වෙලා ඉන්නකොට වන් ෂොට් එකේ ෆස්ට් ෂොට් එක වගේ මෙහෙම එනවා. මෙහෙම. කවුද? අධ්‍යක්ෂකතුමා. මෙහෙම ආව. ඉතින් ඊට ඔව් මට පුහුණු වීම දෙනවා. කැප වෙන්න කිව්වා මට කැප වෙන්න කිව්වා කැප වෙනකොටම ගාලා. ඇයි මගේ ඔළුවට කෙලියනේ අයියේ. කවුද කෙලියේ? කෙලියේ. කවුද කෙලියේ? කොයි පැත්තරද කොයි පැත්තරද ඒකේ බිරිඳ ආ බෑල යකෝ පැත්තකට යන්න. මේ කවුද මේ? අයියෝ ඊයා මේ කවුද මේ කැත බලාල්ලකෝ. ආච්චි උඹ කොහෙන්ද ආවේ? පස්සල ඇල්ල වගේ. තාත්තික හෝතම්බෝ කියන්නේ නිකන් ඉතින් ඉරමනේ වගේ. ආච්චි කොහෙන්ද ආවේ? මට හත්තට බාර මැරෙන්න බෑ. මම මෙතනට මැරිලා ආවේ. යකෝ මැරිලත් දෙන්නේ නෑනේ මේක ඇතුලේ. මේක කොහොමද? මම ඔය ළමයාට කියන්නේ මම තමයි යමන පළව්වේ. දෝසන් හාමුගේ මැනිකේ. මගේ නම සී මල්මිරායා. දෝසන්. හා අනේ ආච්චි, මේමයි. නැතිනිය මොකද්ද දැන් උනේ කියන්නකෝ මොනා වුණත් වැඩක් නැහැ. ඉතින් මේ පස් ගොඩේ හිටියේ මැතිනේ වුණාට අපි නම් හොඳ පෙට්ටියක ඉඳලා ආවේ වැඩක් නැහැ මෙයා. මට කන්න මම කයින් එකක් පිස්සු ඇදේ අපි පයින් ගන්න. මොකද්ද උනේ ආච්චි මොකද්ද උනේ? මේකයි මම පින් දහම් කරා රටේ ඉන්න මිනිස්සුන්ට සල්ලි පොලියට දීලා පින් එකතු කරා දිව්‍ය ලෝකයන් ඔහම ඉන්නකොට පොල් ගහක් යටින් යනකොට දෙල් ගෙඩියක් ඔලුවට වැටිලා මාව බලන්න ඉතින් අයි මෙච්චර පෙට්ටි දෙද්දි ඔබ කොල්ල ගොඩක බුදිය ගත්තේ ආච්චි ආච්චිකෝ කොල්ල ගොඩේනේ හිටියේ අපි නම් හොඳ පෙට්ටි වල. මේච්ච සන්තෑසි අහන්න කොළමයිනේ ඔව් කියන්න ඒ වුණා. එක්කස්ස 50000ක් දීලා ඔව් අපේ දෑනලා ඔව් එතකොට මගේ මිනිස්සයා ඔව් මාව හෝ පෙට්ටියක දාලා හා ගෙනල්ලා මෙතන වැළලුවා ඔව් ඇත්තෝමර එතකොට ඇත්තලා ඔව් එතකොට උඩට උඩුවිය පයට පාවන්න හරි රාජි රාතිඤ්ඤක් දැම්මද? මේ පලෙන් යන්න රාතිඤ්ඤ දැම්ම නැත්නම් වැඩක් නැහැ ආ. ඊට පස්සේ ඊට පස්සේ බලන්නකො වෙච්ච සංතාසිය රෑ 12ට විතර මගේ පෙට්ටිය කඩලා ඇඳුම් අරන් ගියා පෙට්ටිය කඩලා දුම අරන් ගියා මිනි පෙට්ටිය කඩලා අම්මා බල්ල ආච්චිට වයස කීයද? මෙන්න කීයක් විතරද ආ මට නම් ඉතින් 80ක් විතර පේනවා. අනේ පලෙන් යන්න එහෙනම්? මට පෙනුම තාම 25යි ආච්චි යාව හරියාගෙන ඉන්නේ මේ මෙතන තුබේ කතාව හින්දා එකෙක්ටවත් පෙට්ටියක් නැති වෙන්නේ අනිත් එක මොනවද මේකයි. කරන්නේ මේ මගුල් වල මේ දවුසම් වල මේ සමයන් වල මේ වල භීෂණ වල ස්ප්‍රේව බලපල ඉඳලා අයියා අපිට ටයිමුත් ඉවර වෙලා මම නම් යන්න ආපහු නිදාගෙන හෙට උදේටවත් ගිහලා අර ඩික්මන් රෝඩ් එකේ මේ ආච්චි කාට වහගෙන ඉන්න මම ගිහලා ඩික්මන් රෝඩ් එකේ හරි මොනාරි දෙයක් කරගන්න ඕනේ. අද අපේ පෙට්ටිය යන්නානේ යන්න ඕගලන්ගේ ඒද මේක ඇතුළට නම් එන්න එපා. හරිද? මේක ඇතුළට නම් එන්න එපා. ආපෝ කවුද මේ භීෂණ ඔක්කොම? අම්මා කලු කුමාරයා අහනවා නම් මෙන්න පට්ට පිස්සු හැදේ එම වාන්ඩ කලු කුමාරු පලෑන්ඩෝ යන්ඩ මේක අර කේස් එකක් නේද? මේක එපා. අවයා තමයි ඒ සීන් එකේ මේ ඉන්නේ. මම නෑ ඒකේ හරිද? සල වෙන්නත් එක්ක ඉඳලා අපිත් මේ විදියට වුණා. නැත්නම් අපි හොඳ කොල්ල වගේ හිටියේ ඒ කාලේ.